මල් පැලවලට වතුර දාලා. ඊළඟට තව විශේෂ පිනක් තමයි ඔබ දන්නවා ඉන්දසාල ගුහාවේදී ආයුෂ නැති වුණා සක්දිවිඳුගේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලම ඒ පුණ්‍ය සංස්කාරය උපද්දවලා ආය අවුරුදු 3,60,00,000කට සක්දිවිඳුට ආයුෂ වැඩි වුණා. ඒක උනේ ඒ සක්දිවිඳු කලින් සංසාරේ මල් වලට පැන් ඉහලා. මේ වසඹ රජුරුවොත් කලින් සංසාරේ මල් වලට පැන් ඉහලා තියනවා කියනවා. ඒ නිසා තමයි කියනවා වසඹ රජුරවන්ට ඒ මාරකේ දුරු කරගන්න පුණ්‍ය උපදේශය ලැබුණේ. ඒ නිසා කරදරයකින් නිදහස් වෙන්න හරිය උපදේශය ලැබෙන්නත් සංසාරේ පිනක් තියෙන්න ඕන කියනවා. දැන් සමහරට මේ බණ අහනකොට අඩු වයසෙන් මැරිච්ච කෙනෙක්ගේ පවුලක කෙනෙක් හිතෙන්න පුළුවන් අනේ මේ බණ ටික මං කලින් ඇහුවා නම් අපේ අසනීප වෙලා හිටපු කෙනා වෙනුවෙන් මට ওই ටික කරන්න තිබ්බනේ කියලා. ඒ උපදේශේ ඔයාලට ඒ වෙලාවේ ලැබුණ නැති ඒ කෙනා සංසාරේ පින කළා නැහැ. ඒ නිසා දැන් මම සමහර මාරක තියෙන අවස්ථාවලදී සමහර අයට දීපු උපදේශයක් තමයි රුවන්වැලි සෑයේ ජයශ්‍රී මහ බෝධින්වහන්සේ වඳිනකොට ඔයාලා වෙනම පැන් තාලියක් අරන් පූජා කරලා තියෙන හැම මල් වලටම පැන් ඉහගෙන යන්න. ඔයාලගේ පූජාවට අමතරව අර සෑ මල්ුවේම පූජා කරලා තියෙන මල් වලට පැන් ඉහගෙන යන්න. ඒ පිනත් අනුමෝදන් කරන්න. ඒතකොට මල් වලට මේ පැන් ඉසීමේ පිනේ ආනිසංස බලන්න. මල් වලට පැන් ඉසීමේ ආනිසංස මාරක දුර වෙනවා. ඊළඟ